හයි ඔන්න දැන් කාදිනල් උන්නාන්සේම පිළි අරන් තියෙනවා. එයා අනුර කුමාරව ජනාධිපති කරවන්න කතෝලික සභාව දේශපාලනයේ යෙදුවා කියලා. ඒක උන්නාන්සේම කියන්නේ මෙහෙමයි. අපි මේ රජය බලයට පත් කරන්න කටයුතු කරේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න සිද්ධ වෙනවා. මෙයා කටුවපිටිය පළයට ගිහලා කටුවපිටියේදී මේ කතාවම කිව්වා අපි තමයි අනුර කුමාරව පත් කරේ කියලා. අනුර කුමාරව පත් කරේ අපි කියලා අනුර කුමාර ලවා එයාගේ ඔළුවේ ඉන්න මහමලකාරයෙක්ව දඬුකන්දේ ගහන්න තමයි එයා මේ හදන්නේ. මේක එක්තරා විදිහකට නීතිය අපහරණය කිරීමක්. ඒ කියන්නේ මෙයාට ඕන විදිහට නීතිය නවන්න කියලානේ මෙයා මේ නොකිය කියන්නේ. මේක ආගමික නායකයෙකුට නොගැලපෙන ඉතාමත් නින්දිත ක්‍රියාවක්. මම කලින් මගේ වැඩසටහනකත් කියලා දිනවා මේක හරියට බරබ්බාස්ව නිදහස් කරලා ජේසුස් වහන්සේව කුරුසේ ඇන ගහන්න නායක පූජකයෝ කරපු වැඩේ හා සමානයි කියලා. එදත් ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ ඇන ගැහුවේ දේශපාලනික සහ ආගමික නායකයන්ගේ අනැසි බලපෑම නිසා. අදත් වෙන්නේ ඒකමයි. මේක ඉතිහාසයේ පුරාවටම ලංකාවේ හිටපු කිසිම අගරද ගුරුවරයෙක් කරපු නැති දෙයක්. කාදිනල් තෝමස් කුරේ හිටියා. අගරද ගුරු නිකලස් මාකස් හිටියා. අගරද ගුරු ඔස්වල්ඩ් ගෝමස් පේතමත් හිටියා. හැබැයි ඒගොල්ලෝ කිසිම කෙනෙක් මේ අද කරන විදිහට කතෝලික සභාව දේශපාලනය කරන එක කරේ නැහැ. කතෝලික සභාව දේශපාලනයේ යෙදුවෙත් නැහැ. ඊළඟ කාරණාව තමයි ආණ්ඩුව ඉස්සරහා දැන් තියෙනවා මැතිවරණයක්. ඒ මැතිවරණය ඉලක්ක කරගෙන තමයි මේගොල්ලන්ගේ හැම ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක වෙන්නේ. දලදා දැක්ම වේවා බටලන්ත කොමිසම වේවා මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන. මේ ව්‍යාපෘති සමාජගත කිරීමේ ඊළඟ උත්සාහය තමයි පාස්කු ප්‍රහාරය. ওই පාස්කු විමර්ශනයේ එක දෙයක් තමයි අසත් මෞලානව ලංකාවට ගෙනල්ලා එයාගෙන් ප්‍රකාශයක් ගන්න එක. අසත් මෞලාන මේ සේරම කරන්නේ සල්ලි වලට. Channel 4 වැඩසටහනටත් ලොකු මුදලක් වියදම් කරලා තියෙනවා. මේ වියදම් කරේ විද්‍යාන්තයට ලබා දෙන්න ලැබෙන ජාත්‍යන්තර මුදල්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඩොලර් විශාල ප්‍රමාණයක් සාක්ෂි හදන්න වියදම් කරලා තියෙන බව නම් පැහැදිලියි. ඒ නිසා මේ ප්‍රකාශ කරපු අසත් මෞලාන ලංකාවට අනිවාර්යයෙන්ම ගෙන්නන්න ඕනේ. ඔහුව ගෙනලා විතරක් ප්‍රමාණවත් නැහැ. බටලන්ද කොමිසමෙන් ප්‍රශ්න කරනවා වගේම SI ඉමාම් කොමිසම හමුවටත් ඔහුව ඉදිරිපත් කරලා ප්‍රශ්න කරන්න ඕනේ. කාදිනල් හදනේ මෞලානව ගෙනල්ලා මාධ්‍ය සංදර්ශනයක් කරලා ඔහු හොරෙන්ම රටෙන් අපව යවන්න. මරුනේ. අසත් මෞලානගේ ප්‍රකාශ ගැන කියවෙන ඉමාම් වාර්තාවත් මේ බටලන්ද වාර්තාව වගේම පාර්ලිමේන්තුවට දාලා විවාදයක් කරලා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඒ කොමිසම ඉස්සරහට අසත් මෞලානව ගෙනිච්චට පස්සේ මෞලාන මේ කියන්නේ ඇත්තද නැත්තද කියලා හාරලා ප්‍රශ්න කරන්න ඕනේ. එහෙම නැතුව මෞලානව ගෙන්නලා 127 වගන්තිය යටතේ හොරෙන්ම ප්‍රකාශයක් අරගෙන ආපහු ස්විට්සර්ලන්තයට හොරෙන්ම පටවන්න නම් මේගොල්ලෝ හදන්නේ. ඒක අර මං කලින් කියපු වලහාව කරන න්‍යාය සෙල්ලම. නිකන් මාධ්‍ය සංදර්ශනයක්. කාදිනෝගේ මේ හදිස්සි කිරීම තුලම අනුර කුමාරට කරන්න සිද්ධ වෙන්නේ යන්න ඒක. කොහේ හරි ඉන්න වලහෙක් හොයලා ඌට තමන් හාවෙක් කියලා පිළිගන්නේ කියලා දෙකක් ඇනලා අතුලට දාන එක. ඒක යුක්තිය නෙමෙයි. මෙයා මෙහෙම බල කරන්න ගත්තට පස්සේ ආණ්ඩුවට මල් වලිල්ලක් පත්තු කරන්න බැරි නම් චීන පටස් එකක් හරි ගහලා සද්දයක් දාන්න වෙනවා. එළඹෙන පාස්කු ඉරිදට කලින් ඒක කරන්න ඕන. මොකද අනුර දන්නවනේ මහේන්ද්‍ර රාජපක්ෂ එළවල සිරිසියට ගෙන්න වැඩ කරා. සිරිසියන එළවල ගෝඨාභය ගෙන්න වැඩ කරා. ගෝඨාභය එළවල වෙන මොකද්ද එකක් කරන්න ගිහලා රනිල් ආවා. රනිල් වෙලවල අනුරව ගේන්න වැඩ කරා. මේ විදිහට එයාට ඕන විදිහට රාජ්‍ය නායකයෝ වෙනස් කරගන්න පුළුවන් තත්ත්වයක්. ඩීප් ස්ටේට් එකක්. ලංකා දේශපාලනයේ තියෙනවා නම් ඒක මහා බරපතල ගැටලුවක්. ඒ නිසා පාස්කු වින්දිතයන්ට ඇත්තටම යුක්තිය ඉෂ්ට විය යුතු නම් වලහා හාවා කිරීමේ න්‍යායට යන්නේ නැතුව සැබෑවටම ඔය කියන මහමලකරුවන් ගැන පියවර ගන්න ඕනේ. උදාහරණයක් විදිහට බෝම්බකාරයෝ 3 දෙනෙක්ගේම අප්පච්චි මාලිමා වේදිකාවේ ඉන්නවා. වාර ගණනාවක් අනතුරු ඇඟවීම් කරලත් ප්‍රහාරයේ වළක්ව ගත්තේ නැති ග්‍රහයෙක් මාලිමා ආණ්ඩුවේ ඉන්නවා. කොටින්ම මේ අවුරුදු 6ට කාදිනල් සහරාන්ට චෝදනා කරනවා අහලත් නැහනේ. අනික තමයි කාදිනල් මීඩියා වලට ඇවිල්ලා මේ විදිහට ටාගට් දෙන එක. හවල් දවසට කලින් මේක ඉවර කළ යුතුයි කියලා විධායකයට ටාගට් දෙන එක බරපතල ප්‍රශ්නයක්. මේ දිනේට කලින් මහමලකරුවෝ ඇල්ලුවේ නැත්නම් අපි තීරණයක් ගන්නවා අපි පාරට බහිනවා කියලා කොහොමද එහෙම බලපෑම් කරන්නේ? එහෙම තර්ජනය කරන එක යුක්තිසහගතද? ඒක මේ සමාජය පිළිගන්නවද? මේ විදිහට ගෝඨාභයට නියෝග දෙන්න ගිහින් තමයි ගෝඨ කාදිනල් ලව් එක බ්‍රේක් වුනේ. ආරක්ෂක දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේක නීතියේ ආධිපත්‍යයට අධිකරණ ක්‍රියාවලියට අතපෙවීමක්. නීතියේ දෙවඟනව අපහරණය කිරීමක්. කාදිනල්ට නෙවෙයි කාට වුණත් නීතියේ ආධිපත්‍යයට අතපොවන්න දෙන්න හොඳ නැහැ. අනිතා නීතියේ ආධිපත්‍යයට අතපොවනවා කියලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ඉතින් මේ ආණ්ඩුව කරන්නේ නීතියේ ආධිපත්‍යයට අතපොවන එක නම් නීතිපතිට බලපෑම් කරන එක නම්
පොලිස් කොමිසමට බලපෑම් කරන එක නම් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කරන එක නම් බුද්ධ්‍යංශ මාලිමාකරණය කරන එක නම් මොකද්ද වෙන්න යන ජනතාවට? මොකද්ද වෙන්නේ රටට? ලෙල්ල මේ අහිංසක දීවරයන්ගේ ඉඩකඩම් බලහත්කාරයෙන් පවර ගන්නවට වඩා එක YouTube කාරයන්ට සල්ලි ගෙවලා තමන්ගේ දේශපාලන මතවාද සමාජගත කරනවට වඩා නීතියේ ආධිපත්‍යයට අතපොවනවට වඩා ජනාධිපතිලා මාරු කරනවට වඩා එක ආණ්ඩු ගෙන්න පාරට බහිනවට වඩා ආගමික නායකයෙක් වුණාම කරන්න දේවල් තියෙනවා. ඔන්න ආපහු පාතාලේ හිස ඔසවලා වචනයක් කතා කරනවද? මේකම කුඩු ගැන කතා කරපු ආබකස්තා ස්වාමීව පල්ලේ ඇතුළේම පිහවලින් ඇල්ල මැරුවා. එක වචනයක් කතා කරනවා. ඒ ස්වාමීව සිහි කරලා සැමරුම් පවත්වනවද? විශ්වන කාලේ ස්වාමීලා කීයක් මරුවද? ඒව ගැන කතා කරනවද? මේකම වෛද්‍යවරයෙක් ඇඟලුම් සේවිකාවක් දුෂණය කළා මරනවා. ඒ ගැන කතා කරාද? ඒ පාපතර වෛද්‍යවරයා නිදහස් කරගන්න උත්සාහ කරපු වෛද්‍යවරුන් ගැන කතා කරාද? කාදිනල් විසින් මේ රටේ ජනාධිපතිවරයාට අහවල් දවසට කලින් මේක ඉවර කරගන්න ඕනි කියලා නොකිය කරන තර්ජනය ඉතාමත් බරපතලයි. මේ ගැන බුද්ධිය ඇත්තෝ කල්පනා කර බලත්වා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම නැතුව ඊට පස්සේ කියන්න එපා අනේ අපිට වැරදුනානේ කියලා. තේරුණාද?